සූතෙවුල් නිවාතමන්න මද අසින් බලා දැනේ සිතට ඔබේ තෙපුල් මිහිරි ගීතිකා ඈත මන්තලේ දුනක පාවෙලා ඉන්න හැකිද පිරුම් පුරා මතකේ රන්නා මුල් නුවන් පියවිලා රැක ගණඳුරේ නිදිලොවේ මා සොයා එන්න දෙවුනේ. හායි, කොහොමද ඔයාලට? ගොඩක් ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මේ මම අද කරන්න යන්නේ ඊයේ රෑ මම පෙඟෙන්න දාගත්ත කැකුළු හාල් ටිකක් මේ මම ආප්ප හදන්න තමයි හදන්නේ. හවසට මම දැන් මේ ටික හොඳට සෝදලා වතුර පෙරාගෙන බ්ලෙන්ඩරේ තමා මම පිටි ටික කොටා ගන්නෙ. ඉතින් ආප්ප හදන්න ගොඩාක් අය අමාරුයි වගේ කියලා හිතුණට ගොඩක් අමාරු නෑ. මම මේක දැන් අනන්නේ 8ට විතර. ඒ කියන්නේ හවස 3ට විතර කන්න. හැබැයි එච්චර වෙලාවක් ඕනෙත් නැහැ. පැය 3කින් විතර මෙහෙම අනලා හදන්න පුළුවන්. මේ විදිහටම ග්‍රයින්ඩර් එකට දාලා හොඳට හාල් ටික පිටි කර ගන්නවා. ඊට පස්සේ මම මේක අද අනන්නේ මුකුත් පිපුම් කාරක කිසිම දෙයක් දාන්නේ නැතුව පොල් වතුර විතරයි. ඉතින් පොල් වතුර අපේ ඉතින් ගෙවල් වල ඕන තරම් තියෙනවනේ පොල් වතුර. ඔයාලා පොල් බිදිනකොට ආප්ප හදන්න හිතාන ඉන්නවනම් පොල් වතුර ටික එකතු කරලා ෆ්‍රිජ් එකේ දාලා තියන්න. මුකුත්ම වෙන්නේ මේ සීනි ටිකකුත් දාලා පොල් වතුරක් දාලා මම මේක හොඳට අනනවා. හොඳට මේක අනන්න ඕනේ. අනන තරමට තමයි මේක ඉක්මනින් හොඳට පිපෙන්නේ. බලන්නකෝ මම මේ කරන විදිහ. මේ මං තියාගත්ත පොල් වතුර මේ විදිහට හොඳට අනන්න ඕනේ. ගොඩාක් දියත් නැති, ගොඩක් ඝනකමක් නැති මේ විදිහට අතින් අල්ලලා උඩට උස්සනකොට ඝනකමට බරට වැක්කිරෙන පදමට මේක හොඳට අනා ගන්න ඕනේ. මේක කීප සැරයක්ම හොඳට අතින් අනා ගන්න ඕනේ. එහෙම හොඳට අන්නකොට තමයි හොඳට පිපෙන්නේ. මේ විදිහට මම ලන්ච් ෂීට් එකකින් කවර් කරලා පිඟානකින් වහලා තියෙනවා. මේක මම අද උදේම කරේ අපිට හවසට තේ බොන්න හදා ගන්න ඕනේ හින්දා. මේ බලන්නකො ඉතින් දෙන්න හොඳට නිදි. කොහොම හරි මම මේ දෙන්නවද නැගිටවගෙන මේ මං අද දෙන්නව යවන්නේ බබාගේ කුණ්ඩේ කපන්න. බබාගේ කුණ්ඩේ ගොඩාක් වැවිලා. ඉතින් මං අද තාත්තත් එක්ක ගිහින් කුණ්ඩේ කපාගෙන එන්න කියලා කිව්වා. එයා දැන් ඉස්සර නම් ගොඩක් ඇඬුවා කුණ්ඩේ කපද්දී. දැන් නම් ටික ටික හුරු වෙනවා. තාමත් චුට්ටක් විතර ඉතින් කුණු ගානවා. ඒත් ටිකක් හරි. දැන් නම් ෂේප් එකේ කපා ගන්න ඉඩ දෙනවා. මේ දෙන්නත් ඉතින් ගියාට පස්සේ මං කරේ ඉක්මනින්ම මාත් වොෂ් එකක් දාගෙන බබාව නාවන්න වතුර එකක් උණු කරලා ඒ වැඩ ටික රැස්ති කරගත්තා. මම දැන් කපාගෙන එනවා දෙන්නම. ඉන්නේ. අඩු කර අයුටට අඩු කරපුවා ඔයාගේ කොණ්ඩ මේ වැල්ටට ළඟ නෙමෙයි තියෙන්නේ. එන්න. තෝල කැතයි. කො පිටිපස්සේ? එයාත් නාවලා මමයි මහත්තයයි පොඩි ගමනක් යනවා. අපිට අද තියෙනවා විශේෂ වැඩක් කරගන්න. මේ උදේම ඒකට තමයි යන්නේ. මේ පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රය. පොළොන්නරුවේ ඉන්න අය නම් දන්නවනේ මේ කොහෙද කියලා. ගොඩක් ලස්සනයි. මම නම් යන්න ආසම පාරක් තමයි මේක. මේකේ ගොඩක් ඉන්නේ හවස් වරුවට කට්ටිය ඉන්නවා නිදහසේ. කෑම බීම ගෙනල්ලා බබාලත් එක්ක කාලා එම නිදහසේ ඉඳලා යන ප්ලේස් එකක් තමයි මේ පරාක්‍රම සමුද්‍රයේ වැව් බන්ටික කියලා කියන්නේ.
බලන්නකො ඉතින් දෙපැත්තේ ලස්සන තියෙන. අපි දෙන්න ඉතින් පොඩි කයියකුත් දාගෙන ගියා. මේ දවස්වල දැන් ගොයම් පීදෙනවා. ඒ හින්දා හරිම ලස්සනයි. ඉතින් ඔක්කොම කොළ පාටට හුරුවට තියෙනවා. මේ අපි ආපු තැන අපේ වැඩේ කරගන්න කොහොම හරි ඉක්මනට අපිට ඕන වැඩේ කරගන්න පුළුවන් වුණා. ඒ කරලා අපි දෙන්න යන ගම මගෙන් එළවලුත් අරගෙන තමයි ගියේ. ගෙදර ගිය ගමන්ම මම කරන්නේ මගේ පැංචා හොයන එක. මේ පේන්නේ අත්තම්මත් එක්ක හොඳට බත් කාලා දෙමන් ආවලානේ ගියේ කොණ්ඩෙත් කැපුවානේ. හොඳට දොයි. මගේ නම් ඉතින් එකම සතුට මෙයා දැක්කම තමයි. බලන්නකො ඉතින් දුකේ බෑ නේද? මං ඒකල ඉක්මනට බබත් නිදි අතරේ මං ගෙනාවු එළවලු ටික මේ විදිහටම අස් කරගත්තා. ගොඩාක් එළවලු මං ගත්තේ නෑ. මේ වගේ පොඩි එළවලු ටිකක් ගත්තේ මොකද ඇත්තටම අපේ ගෙදරට එළවලු සතියකට දෙපාරක් අනිවාර්යෙන් ගේන්න වෙනවා. ඒ කියන්නේ බබාටයි හස්බන්ඩ් වැට යන හින්දා යාටත් පත් දෙකක් උදේට බඳින්න එපා. ඒ හින්දා ඉතින් එළවලු සතියකට දෙපාරක්ම ගේනවා. ඒ හින්දා අනිත් එක ගොඩක් ගෙනල්ලා ෆ්‍රිජ් එකේ අහුර ගන්න තරම් ලොකු ඉඩකුත් නැති නිසා මේ විදිහට මං ගෙනාපු ටික ඔක්කොම එක කවරයකට දාලා අහුර ගන්නවා. ඊට පස්සේ මං ෆ්‍රිජ් එකට අහුරන්නේ මගේ කූඩ තියෙනවා. පොඩි එළවලු කූඩ වගේ පොඩි චූටි කූඩ. ඒ කූඩ වලට දාලා තමයි මම මේ ටික අහුරගන්නේ. පළතුරු ටික නම් ෆ්‍රිජ් එකට දාන්නේ නැහැ. මම මේ ටික මේ විදිහටම ෆ්‍රිජ් එක උඩින් තියලා තියෙනවා. මොකද මේ ඉක්මනට පළතුරු ටික ඉතින් කැවෙනවා. ගොඩක් කල් දවස් තියාගෙන එහෙම කන්නේ නැහනේ. ඒ හින්දා ෆ්‍රිජ් එකත් මම ඉක්මනටම අස් කරගත්තා මේත් එක්කම. ෆ්‍රිජ් එක නම් අස් කරලා තමයි තිබ්බේ. ඒත් එවලට පොඩ අස් කරලා ගන්නකොට අපිට ඉතින් ලේසි එක අමුතුවෙන් කියලා ආයේ එකටම වෙන් කරලා කාලයක් එහෙම වැඩ කරන්න ඕනේ. මෙන්න මේ කූඩ වලට තමයි මම මගේ එළවලු ටික දාගන්නේ. ඒ වගේම මේකට තමයි තක්කාලි, එතකොට අමු මිරිස්, දෙහි, ඉඟුරු වගේ දේවල් මම දාගන්නේ මේ බාස්කට් එකට. ඒක මට උයනකොට ගොඩක් ලේසි. එතකොට මේකේ තමයි බබාගේ එළවලු දාන්නේ. කැරට්, බොන්චි, පට්ටක්, කබත්තල, දඹල ඒ වගේ දේවල් එයාගේ ඒවා වෙනම මම මේ බකට් එකට දාගන්නවා. මේ දවස්වල එළවලු සෝදන්නේ නැහැ. මොකද සීතලයි කියන හොඳටම වහිනවා. ඒ හින්දා මුකුත් හොදන්නේ නැහැ. මම මේ විදිහටම දානවා. අපේ එළවලු ටිකත් මේ කූඩ වලට මම දාලා අහුර ගන්නවා. මොකද එතකොට උයන්න හදනකොට මොනවද තියෙන්නේ කියලා ඉක්මනට පේනවා. මම මේකට පොඩි වෙනසක් කරන්න හිතාන ඉන්නවා. ඉස්සරහට පොඩි බාස්කට් සෙට් එකක් අරගෙන ඒවට එළවලු ටික දාන්න. එහෙම කරන්න ෆ්‍රිජ් එකේ ඉඩ ටිකක් මදි. ඒ නිසා තමයි මම මේ විදිහට කරන්නේ. පට්ටක් එකෙත් මදි අයින් කර ගන්නවා. එතකොට නරක් වෙන්නේ නැහැ. ඉක්මනට ටික දවසක් තියාගන්න පුළුවන්. ඔයාලත් මට කියන්න ඔයාලා කොහොමද එළවලු ගෙනාවහම අහුරන්නේ, කොයි විදිහටද මොකක් හරි ගොඩක් දවසක් තියාගන්න පුළුවන් ටිප්ස් මොනවා හරි තියෙනවද? ඒ දේවල් මට කමෙන්ට් එකක් දාන්න. ඒකත් ඉවර කරලා අස් කරලා කිචන් එකත් අස් කරලා දැන් දඩබඩ ගාලා අතු ගාලා මම මේ කරන්නේ මගේ ආසම වැඩේ කරන්න. මෙන්න මගේ ආප්ප දැන් නම් ඒක පිපිලා තියෙන්නේ. මම මෙහෙම පොල් ටික ටික දාලා මේක හොඳට කලවම් කරගන්නවා. මෙහෙම කලවම් කරනකොට දැන් මේ වෙලාවේ ලුණු එකතු කරගන්න පුළුවන්. මම ලුණු දාලා ඇනුවේ නැහැ. ඒ හින්දා දැන් ලුණු එකතු කරගන්න පුළුවන්. මේ විදිහට ටිකෙන් ටික
පොල් කිරි දාලා හදා ගන්න ඕනේ. ඔක්කොම පොල් කිරි ටික එකවර දාලා අනා ගන්න එපා. එතකොට මේක ඔක්කොම දියාරු වුණොත් මුකුත් කරගන්න බෑ. මේ විදිහේ පොඩ දාලා හැන්දෙන් වක් කරනකොට සාමාන්‍යයෙන් පදම කොහොමද කියන්නේ මම ඒක ටිකක් බරට මේ බලන්නකො ටිකක් උකුවට බරට වැක්කිරෙන්න ඕන. ඒක තමයි නියම පදම. මේක කොහොම පොල් කිරි දාලා අනලත් පැය භාගයක් විතර තියලා තියෙන්න ඕනේ. එතකොට තවත් හොඳට රසට පිපිලා අප්ප හදාගන්න පුළුවන්. මාත් මේක අනලා පැය භාගයක් විතර තියලා තියෙනවා. ආප්ප චාත්තිය කිව්වා. මගේ ආප්ප චාත්තිය මම දැන් අරගෙන මාස 2ක් විතර වෙනවා. අලුතෙන්ම ගත්තේ. ඒක පදම් කරගන්න කියලා මම මහා ලොකු දෙයක් කරේ නෑ. මම ඒකේ කරේ ගොඩාක්ම බිත්තර බැද්දා, කරවල බැද්දා. එච්චරම තමයි. ඊට පස්සේ සාමාන්‍ය විදියට ආප්ප හදන්න ගත්තාම ආප්ප හොඳට ගැලවෙනවා. ඒ නිසා මේ දේවල් වලට කිසිම වෙලාවකවත් මෙහෙම බය වෙන්න එපා. වැරදිනේ අපි ඉතින් හැමදේම කරන්නේ. ඒ හින්දා වැරදෙන්න හරි ඔයාලා ආප්ප චාත්තියක් ගෙදර නැත්තම් අරගෙන මේ විදියට හදලා බලන්න. ආප්ප චාත්තියක් කඩෙන්න ගන්න ඕනේ. අපේ ගෙදර ඉතින් කරවල බදින සාමාන්‍ය පොඩි චාත්ති තියෙනවනේ. ඒවා ගොඩක් හොඳට පදම් වෙලානේ තියෙන්නේ. ඒ චාත්තියක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. මම දැන් මේ ටික වෙලාවක් අරක පිපෙන්න තියලා මේ හදන්න තමයි ලෑස්ති වෙන්නේ. කියන්න ඕනේ මේකේ තෙල් ගා ගන්න ඕනේ. තෙල් ගා ගන්න මට මේ අපේ අම්මා හදලා දුන්නේ මේක. මේ පොල් කුඩු ටිකක් රෙදි කෑල්ලයකට දාලා ඒක ගැට ගහලා ඒකෙන් තෙල් අරගෙන ගාලා හදන්න. මේ බලන්නකෝ. ලස්සනට මගේ ආප්ප ටික පිපිලා තියෙනවා. ඉක්මනට ගලව ගන්නත් පුළුවන්. ඇත්තටම මම ආප්ප සෝඩාවත් මොනවත් එහෙම ඊස්ට්වත් මොනවත්ම දැම්මේ නැහැ. පොල් වතුර සීනි දාලා තමයි මම මේක හොඳට අනලා තිබ්බේ. මේ මම ඉතින් හදාගත්ත ආප්ප ටික මේ විදිහට තමයි මම ටක් ටක් ගාලා ආප්ප ටිකක් හදාගත්තා. දැන් ලුණු මිරිසකුත් හදා ගන්න ඕනේ. ඒ අතරේ අපේ පැංචා ඇහැරිලා එනවනේ වැඩක්. ඌව වෙලා කොහෙද ඌව වෙලා තියෙන්නේ? කෝ? බෙහෙත් දාන්න වෙයිනේ. කවුද ඔය පුතාගේ? ඈ? පුතාගේ කවුද ඔය? මූණි අක්කා පුතා. කවුද? මූණි අක්කා. කොහොම හරි අපි ආප්ප කාලා තේ බීලා බබාගෙත් කෝලන් ටිකක් බලලා මේ දැන් ලෑස්ති වෙන්නේ මායි මහත්තයයි තව ගමනක් යන්න. ඒ තමයි අපේ අම්මා. එයා වන්දනාවක් යනවා. ඉතින් එයාට ඇඳුම් වගේක් අරන් දෙන්න කිව්වා. ඒ ටික ගන්නයි එක තමයි අපි දෙන්න මේ යන්නේ. ඒ වගේම බබාගේ කැම්පස් ඉවරයි. මම එයාට දවල්ට අඳන්නේ. රැයට ඒ වුණාට මම අනිවාර්යෙන් එයාට පැම්පස් එකක් අඳලා තමයි ඉදි කරන්නේ. මොකද ඒක බබාටත් පහසුයි මටත් පහසුයි. මේ අපි දෙන්න මේ ආවේ නදියාසිකට. අද නම් වහිනවා ගොඩාක්. අපි එනකොට නම් ටිකක් පෑවුවා. මොනවා වෙයිද දන්නේ නැහැ. යන්කෝ ඇතුළට. මේ ඉතින් මම ඉතින් බ්ලවුස් ටිකක් අම්මට තෝරනවා. අපේ අම්මා ඇත්තටම ගොඩක් කේට්ටු කෙනෙක්. ඉතින් එයාට තෝරගන්නවා කියන්නේ බ්ලවුස් එකක් හරිම අමාරු වැඩක් තමයි. කොහොම හරි තේ වටේම ඇවිදලා ගැලපෙන ඇඳුමක් එයාට මම තෝරගත්තා. ඒකල මට ස්ලිපර්ස් බලන්න හිතුණා. ලස්සන ස්ලිපර්ස් තියෙනවනේ. දැන් අවුරුදු සීසන් එකත් ළඟයිනේ. ඒ හින්දා ඉතින් මාර කලෙක්ෂන් එකක් තියෙන්නේ. කෝකද ගන්න කියලා හිතා ගන්න බෑ. කොච්චර තිබ්බත් ඇති වෙන්නේ නැහැ. ඒක ඉතින් ගෑනුව පේ හැටිනේ නේ. කොහොම හරි ඉතින් මට ස්ලිපර්ස් දෙකුයි අම්මට ස්ලිපර්ස් දෙකුයි අරගෙන අම්මට ඇඳුමකුත් අරගෙන ඒ ටිකත් බිල් කරගෙන අපි දෙන්න ආවා. එළියට ඇවිල්ලා බලනකොට හොඳටම වහිනවා. ඉතින්
මම දැන් vlog එක නවත්තනවා. නැවත සුපුරුදු පරිදි ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයාලත් ගාවට එන්නම්. එතකන් පරිස්සමින් සතුටින් ඉන්න.